හයි ළමයි කොහොමද හොඳින් ඉන්නවද හොඳින් ඉන්නවද කියලා හිතනවා. අතරම ඊයේ තමයි වීඩියෝ එකක් අරන් හිටියේ. හැබැයි වීඩියෝ එකක් අරන් බැරි වුණා. මොකද මට සිදු වුණු ලොකු අකරතැබ්බයක් නිසා. මොකක්ද කිව්වොත් එහෙම මම මේ ඊයේ උදේ ස්කෝලන් ට්‍රේන් එකේ යනකොට මගේ තේකිය වැටලා. තේකිය කියන්නේ සීසන් එක. අපිට මෙහි පහසුම ගමනයක දෙන්න පුළුවන් තේකිය තියෙනකොට. ඉතින් මම ඒක තේකිය හදලා ඒකේ සල්ලිත් තිබුණා ටිකක්. පොඩි ගාණක් තිබුණා. මට ඉතින් ලේසිම දේනේ. ඉතින් ඒක අලුතෙන් ආයෙ හදනවා කියන්නේ එපා වෙනවා. ඉතින් ඒක නැතිලා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ඉතින් ඒක ගැන සුට්ටක් ඇත්තටම මේ ඔළුව විකාරලා හිටියේ. හරි ඒක හොලන්නේ නැහැ. මොකද අද මට ඒක හම්බුණා. මොකද කතා කරලා මට කිව්වා ඒක දැන් මම හෝයාවල ඉන්නේ. හෝයාවල ඉඳන් ඒක ශිබ්බ වලට ගිහිල්ලා තියෙනවා. මම ගිහපු ට්‍රේන් එකේ කවුරු හරි ශිබ්බ හරියට තමයි ඒක ඇහිඳගෙන තියෙන්නේ. ඉතින් මට අද ඒක හම්බුණා. ඉතින් ඒක ඇත්තටම සතුටුයි. මොකද ජපානේ මොන හරි දෙයක් නැති වුණා කියන්නේ ඉතින් ආයෙ අනිවාර්යෙන් වෙන කෙනෙකුට හම්බුන්නේ නැති වුණොත් අනිවාර්යෙන් අපිට හම්බ වෙනවා. කියන්නේ ජපාන් කෙනෙකුට හම්බුණොත් අනිවාර්යෙන් අපිට හම්බ වෙනවා. ඉතින් දැන් අපේ මිනිස්සුත් ඒ කියන්නේ මේ විදිහට හැදිලා මොන හරි දෙයක් හින්ද ගමන් ගිහින් දෙනවා කෝබන් එකට හරි කොහොට හරි ගිහින් දෙනවා සිකිට් තැනකට ගිහින් දෙනවා. ඉතින් ඒක ගැන ඇත්තටම සතුටුයි. ජපාන දෙයක් නැති වුණත් බය වෙන්න දෙයක් නැහැ. ෆෝන් එක වුණත් නැති වුණාට බය වෙන්න දෙයක් නැහැ. මෙහි අනිවාර්යෙන්යි හම්බ වෙන නිසා. මගේ මේ ෆස්ට් ටයිම් තමයි මේ දෙයක් නැති වෙලා මෙහෙම දෙයක් නැති වෙලා මෙහෙම ආපස්සට හම්බුනේ. හැබැයි විශ්වාසයක් තිබ්බා මට. මගේ යාළුවෝ කිව්වා අනිවාර්යෙන් හම්බෙයි. බය වෙන්න එපා කියලා. ඉතින් ඔන්න එක හම්බුණා. හයි ඒ කතාව ඉවරයි. දැන් අපි යමු අපේ ටොපික් එකට. ඉතින් අද මාතෘකාව තමයි ටෝකියෝ ඇවිල්ලා ජීවත් වෙන එක ලේසිද අමාරුද කියන එක ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ඉතින් අද මාතෘකාව ඒක තමයි. අපි බලමු මගේ අත්දැකීම් අනුව ටෝකියෝ ජීවත් වෙන එක අමාරුද ලේසිද කියලා. එහෙනම් වැඩි කතා බහක් නොකර අපි යමු වීඩියෝ එකට. ඉතින් මම ඉන්නේ ටෝකියෝ කිව්වට ටෝකියෝ ඉකෙබුකුරුනොත් චුට්ටක් එහාට එන්න ඕන. මේ ඇතුළට එන්න ඕන. කියන්නේ විනාඩි 15ක් 20ක් විතර. ඉතින් ටෝකියෝම තමයි නිෂි ටෝකියෝ කියලා තමයි මේ ඉන්න පැත්තට කියන්නේ. ඉතින් මගේ අත්දැකීම අනුව ටෝකියෝ කියන්නේ මට ඇත්තටම එච්චර සෙට්ටුන් නැති පැත්තක්. මොකද හැමෝම කියනවා ටෝකියෝ හොඳයි ටෝකියෝ හොඳයි ටෝකියෝ යන්න කියලා. ඉතින් මට සෙට්ටුන් නැහැ කියන්නේ ඒක මෙහෙම එක එක පුද්ගලයන් අනුව ඒක විවිධාකාර වෙන්න පුළුවන්. විවිධාකාරයක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙමින් කැමති දේවල් අනුව. ඉතින් දැන් ටෝකියෝ කියන්නේ හරි විනෝදකාමී පැත්තක්නේ සහ හැමදේම තියෙනවා. නැත්තේ නෑ හැමදේම තියෙනවා. සූප් අද සැලොන්ද හැමදේම තියෙනවා ටෝකියෝ වල. ඉතින් මම හිටපු පැත්තට සාපේක්ෂව මම කියන චරිතය ගත්තොත් මම හරි ආසයි නිදහසට. සහ මම ഘോഷාකාරී පැත්තවලට එච්චර කැමති නැහැ. ඉතින් මම ගුම්මා ඉන්නකොට අර හරි නිශ්ශබ්දතාවයක් තිබ්බා සහ අංක එක තමා ටෝකියෝ එපා වෙන්න හේතුව මිනිස්සු. මෙහි ඉන්න මිනිස්සු හරි අමුතුයි. ඒගොල්ලන්ගේ සිතුවිලි හරි අමුතුයි. ඒ කියන්නේ දැන් අපි පාරක් යවුවත් ඊයේ කියලා එහෙම කියලා අර දමේ අර ඒ වගේ කියනවා කෙලින්ම. ඉතින් දැන් සාමාන්‍ය මම ගොඩක් මිනිස්සු එහෙමයි. දැන් සමහර මිනිස්සුන් ගාවම මේ මිනිස්සු අපි අදාළ තැනට එක්කනොත් අරන් යනවා. සමහර මිනිස්සු. ඉතින් මෙහි ගොඩක් මිනිස්සු හරි මට හිතන්නේ ස්ට්‍රෙස්ෆුල් වැඩි හින්දාද මමන්ට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මිනිස්සු හරි අමුතුයි. කියන්නේ දැන් හොඳම උදාහරණයක් ගත්තොත් මම කොම්බිනි එක වැඩ කරන්නේ. ඒ කොම්බිනිය වැඩ කරනකොට ගිය දැන් මෙයා දවස් දෙකක තුනකට උඩදී වුණ සිද්ධියක් වට මම දවසම වැඩ කරා උදේ ඉඳන් රෑ වෙනකන්. ඉතින් හරිම මහන්සි මේ දවස්වල නත්සු යන නිසා මිනිස්සු ගොඩාක් එනවා. කොම්බිනි කියන්නේ ලේසි ජොබ් එකක් වුණාට හරි අමාරුයි. හරි ස්ට්‍රෙස්ෆුල් සහ හරි විඩාබරයි ඒක. ඉතින් ඒක කියලා වැඩක් නැහැ. සමහර කාලවලට පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් වුණාට මේ කාලවලට කොම්බිනි වල ඇත්තටම නිදහසක් නැහැ. ඉතින් මම රෑ ඔක්කයක් සමා කෙනෙක් ඇවිල්ලා කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මම බඩු ටික දාලා මම පොඩ්ඩක් කර රූල්ස් තියෙනවනේ දැන් අපේ hina වෙන්න ඕන කස්ටමර්ත් එක්ක කස්ටමර්ට හරියට අයිසත්සු කරන්න ඕනේ ඒව කරන්න ඕන. ඉතින් මම බඩු ටික දාලා ඔක්කොම ටික කරලා දැන් ඔක්කොම ටික ඉවර කරලා ওই ටික ඒ දවසේ ඉවර වුණා. ඉතින් ඊට පස්සේ මම කඩේට යනකොට තෙන්ජ මට කියනවා කස්ටමර් කෙනකින් කම්ප්ලේන් එකක් ආවලු. මට කම්ප්ලේන් එක තමයි මොකක්ද කියලා අහුවම මම hina වුණේ නැහැ කියලා. මම hina වුණේ නැහැ. අයිසත්සු චන්ත යත්තන් දකේදෝ වරාණකත්තා කියලා කිව්වලු. ඉතින් ඒක තෙන්චට කියලා. ඉතින් මම hina වුණේ නැහැ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් අර දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙහෙස වාසයට පත් වුණාම අපි නිකන් අර හරි හෙම්බත් වෙච්ච මූණකින් ඉන්නේ. ඉතින් අපි කොහොමද ඒක නැති කරගන්නේ? මට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ගොඩක් මහන්සි වෙච්ච ලාවකට
ඇත්තටම hina වෙන්නවත් අපිට පණක් නැති වෙලාවල් තියෙනවා. ඉතින් මට මාරම අවුල් ගියා. ඒ කතාව ඇහුව ගමන් මට තෙන්චු කිව්වේ දයිජෝබු මේ කියොත්සු කෙති කියලා කිව්වා. ඉතින් චුයි කියලා කිව්වා. ඉතින් يعني කස්ටමර් කෙනෙක්ගේ තව කම්ප්ලේන්ට් එකක් આવොත් එහෙනම් මට හරි අමාරුයි. ශික දෙක කරන් යන්න. ඉතින් මම දවල් ශිෆ්ට් එකේ මම විතරයි ලංකාවේ කෙනෙකුට වැඩ කරන්නේ. අනිත් හැමෝම වැඩ කරන්නේ ජපාන් අය. මම තමයි ලංකාවේ කෙනෙකුට වැඩ කරන්නේ. සාරයට වැඩ කරනවා යකින් අයට වැඩ කරනවා ලංකාවේ අයියලා දෙතුන් දෙනෙක් ශුෂුකු ගහපේ. ඉතින් මම තමයි පාර්ට් ටයිම් එකක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ලංකාවෙන් කියලා එතන එකම කෙනෙක් බාහිර එකක් කරන එකම එක්කෙනා. ඉතින් සමහර මිනිස්සු මාතක හිනාවලා කතා බහ කරලා යනවා. මං ජපන් පොඩ්ඩක් කිව්වත් අරිගතෝ ගොසයිමස් කිව්වත් ඒ මිනිස්සු මාව හරියට අගයනවා. උමයිනේ නිහොංගෝ උමයිනේ කියලා දොකොනකුනි දෙස්කාරේ වගේ මේ අහලා මාව හරි නාද උද්‍යෝගිමත් කරනවා. ඉතින් ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. අර වගේ අතර අර වගේ දෙතුනෙක් හිටියම හරි අමාරුයි. තව සිද්ධියක් තමයි මට උනේ. මම කොම්බිනියට වැඩ කරන මුල් කාලේ ගෑනු කෙනෙක් ඇවිල්ලා රෙජී ගාවින් බියර් කෑන් වගේක් තිබ්බා. එතකොටත් මම මේ වෙන කස්ටමර් කෙනෙක්ගේ බඩු ටිකක් අරගෙන ඒක මේ බිල් කර කර හිටියේ. ඉතින් එනකොට මම කිව්වා ඉතින් අරක මැන එකක් නෑ වගේනේ. ඊට පස්සේ මම කිව්වා පොඩක් ඉන්න ෂොෂොමල්චි කුදසයි කියලා මං අර විනීතව ඒකත් කිව්වා. ඉතින් කිව්වාම ටක් ගාලා එයා මම කස්ටමර්ගේ බිල් කර කර ඉන්න අතරතුර කෙලින්ම රෙජියේ තිබ්බ බියර් ටික මගේ පැත්තට විසික් කළා ඉරණයි. බකා කියලා මට කියලා යන්න ගියා. ඉතින් බකා කියන්නේ ජපන් භාෂාවෙන් ඒක මෙයාලා සලගන්න එක හරි නෑ. ඒක කියන්න එපා කියලා කියන්නේ. අපේ නිකන් අර කුණුහරුප වගේ නිකන් කුණුහරුපත් නෙමෙයි. අර ඒ වගේ ටයිප් එකට තමයි මෙයාලා ගන්න. බකා කියන්නේ මෝඩයා කියලා තමයි අපේ භාෂාවෙන් අපි කියන්නේ. හැබැයි මේ ජපන් අය බකා කියනවට කැමති නෑ. ඒක නරක වචනයක් කියලා තමයි යාලා කියන්නේ. සලගන්නේ. ඉතින් එහෙම කියලා ගියා. ඉතින් ඒ මුලදීත් අතර මගේ හිත රිදුනා මෙහෙට ආපු ගමන්ම. ඉතින් ගුම්මයි නෙද්දි මට ඇත්තටම එහෙම දෙයක් වුණේ නැහැ. රස්සාව කරගෙන ගියා ෆුල් සැපේ සහ පොඩ මුලදී ඉජිවරු තිබුණා. කොහෙන් ගියත් බුලින් කියන එක තිබ්බා. පොඩ. ඉතින් ඒක එච්චරටම මේකක් වුණේ නැහැ. හැබැයි මෙහෙට ආවිල්ලා හරියට මගේ හදවත රිදුනා නේ. ඉතින් අර ඒක තිබ්බා මෙහෙට ඇවිල්ලා ඇත්තටම. ඉතින් ඒවත් ඉවසගෙන දරාගෙන ඉතින් ඉස්සරහට යනවා. හැබැයි මම කියන සරත ගත්තොත් ඇත්තට මම ටෝකියෝ වලට කැමති නැහැ. මම දැන් හිතාගෙන ඉන්නෙත් ටෝකියෝ වල ඉන්නේ නැහැ. ශෝෂකු කරන්නෙත් වෙන කොහෙට හරි යනවා කියලා. ඇත්තට මම හිටපු පැත්ත ඇත්තට මට මාරම සැටිස්. එතකොට ඒ පැත්තේ ආච්චිලා සියල වුණත් hina වෙලා කතා බහ කරලා හරි යසෂී. හරිම කරුණාවන්තයි. මෙහි මිනිස්සු එහෙම නැහැ. මෙහි ආච්චිලා සියල වුණත් අර වැඩි hina වෙන්නේ නැහැ. අර එහෙම ඉන්නේ මිනිස්සු. මන් දන්නේ මානසික මට්ටමින් හරි අමාරුයි ඒගොල්ලන්ව තේරුම් ගන්න. දැන් ගොඩක්ම ටෝකියෝ කියන නගරේ එපා වුණේ ওই මිනිස්සු නිසා. මොකද මට හරි අමාරුයි එහෙම ඉන්න. ඉතින් ඒ නිසා ගොඩක් හිතලා බලලා ටෝකියෝ වලට එනවා නම් එන්න. මොකද ඔයාටත් දැන් මම වගේ කෙනෙක් නම් නිදහසට කැමති කෙනෙක් නම් ගෝෂාකාරී පැත්තවලට කැමති නැත්නම් අර ඒ වගේ එහෙම තියෙනවා නම් ඇත්තටම ටෝකියෝ වල ජීවත් වෙන්න හරි අමාරුයි. දැන් මම මේ ඉන්න තැන උනත් මට එච්චර සැටිස්ෆයිඩ් නැහැ. හැබැයි ඉන්නම් වාලේ ඉන්නවා. ඉන්නම් වාලේ කියන්නේ දැන් ඉන්න ඕන හින්දා ඉන්නවා. සෙන්මනාව නිසා. අර අනික කොස්ට් එක වැඩි. ලිවිං කොස්ට් එක සෑහෙන වැඩි. අපි හම්බ කරනවා වගේම අපි ගෙවන්නත් ඕන. දැන් අපිට මගේ අත්දැකීම ගත්තොත් ගුම්මා ඉඳිද්දි ඇත්තටම කොළ 2.5 විතර අපිට කොළ දෙකක් යන්නේ නැහැ සමහරක් මාසවලට. කොළ 1.5කින් 2කින් විතර අපිට කැම්බර් ටික යන මාස වේදෙන්න පියගා ගන්න පුළුවන්. හැබැයි ටෝකියෝට ආවට පස්සේ ඒක දෙගුණයක් විතර වෙනවානේ. කොළ 3.5මාරක් යනවා. එතකොට පාර්ට් වලට එහෙමත් ඒකේ දෙගුණ යනවානේ. සාමාන්‍යයෙන් දැන් මම හිටියේ කොළ 1.5ට 2ට ගුම්මවල පාර්ට් එකේ. මෙහෙට ආපු ගමන් කෙලින්ම කොළ 4ක් වෙනවා. අපි පඩිය ගත්තා වගේ නෙමෙයි. දැන් ටෝකියෝ වල පඩිය වැඩි කියලා කියනවා. ඉතින් ඒ පඩිය වැඩි වුණත් ඒ සාපේක්ෂව අපිට වියදම යනවා වැඩි. ඉතින් මම කල්පනා කරපු දෙයක් තමයි අපි සෙන්මොන්සා ලැන්ග්වේජ් එක තෝරගන්නකොට සාමාන්‍යයෙන් අර ගම්බද පැලෑති වල තෝරගත්තාම අපිට ඒකේ පොඩ වාසියක් තියෙනවා. අපි අපේ හම්බ කරන ගාන අඩු වුණත් ඒ පැතිවල සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්. ඒ හා සමානව දෙයක් ඉතුරු කරගන්නත් පුළුවන්. දැන් මේ ටෝකියෝ වඩාට පස්සේ ඇත්තටම මම කිව්වොත් මාගේ ආර්ථිකය ඇත්තටම බින්දුවට වැටලා තියෙන්නේ. මාසේ පඩිය ගතර ගන්නවා විතරයි ශනික වාෂ්ප වෙනවා වගේ. එහෙම එකක් තියෙනවා. ඉතින්
එක ඒක මන් දන්නේ ඒක ගොඩක් අය මම දැන් ඉස්කෝලේ ළමයින් කිනුත් අහලා බලුවම සමහරක් ළමයි කියනවා ඒගොල්ලෝ ඉඳලා දැන් අපේ ඉස්කෝලේ දාලා දිනවා නගෝයා ඕසකා ඒ වගේ පැතිවල ඉඳන් ආපු ළමයි ඉන්නවා දැන් ඒ ළමයි කියන්නේ ටෝකියෝ යදා මෝ ඉරනයි මෝ ගම්බරනයි දෙකිනයි කියලා තමයි කියන්නේ ඒගොල්ලෝ මොදුරිතයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හිටපු පැතිවලටම යන්න කැමති ළමයි ඉන්නවා ඉතින් ඒ වගේ තමයි මම ඉතින් ගොඩක් හිතලා බලලා සෙන්මොන් දාන පැත්තත් අනුව තීරණය කරන්න ඉතින් ලංකාවේ ඉඳගෙන ඔයාලා බලනවා නම් ජපාන්ට එන්න ඇත්තටම මම කියනවා මලවෙනි වතාවට ටෝකියෝ එන්න එපා කියලා ටෝකියෝ එන්න එපා කියලා කියන්නේ ඒක හරි අමාරුයි ආවට පස්සේ තේරෙයි ඔයගලන්ට ඒකේ තත්ත්වය කොහොමද කියලා මම කොච්චර මම එහෙම කිව්වත් ඔයාලා ඒක තේරුම් ගන්නේ නැහැ මේ මම කියන්නේ මොකක්ද කියලා ඒක තේරුම් ගන්න වෙන්නේ මෙහෙට ආවට පස්සේ ඉතින් මේ මගේ අත්දැකීම දැන් මම මෙහෙම කිව්වා කියලා ටෝකියෝ හරි භයානක අති භයානක ජීවත් වෙන්න අමාරුයි කියන තැනට දාගන්න එපා ටෝකියෝ කියන එක මම කියන්නේ මුලදී අපි හැදෙනකන් ස්ටුඩන්ට් වගේ ඉන්න කාලයේදී ටෝකියෝ කියන පැත්ත හරි අමාරුයි කියන එක මම කියන්නේ ලිවිං කොස්ට් එක වැඩි හැම දෙයකම ගාණ වැඩි ඒ වගේ දේවල් තියෙන නිසා තමයි මම මේක කියන්නේ නැතුව ටෝකියෝ නරකයි කියන පැත්ත නෙමෙයි මම කියන්නේ අර අපි ඉගෙන ගන්න කාලය ඇතුළත මේ වගේ පැත්තකට ආවම තවත් හිර වෙන ප්‍රමාණය වැඩි කියලා අපි නිගිය කරා කෙරේ නිස්කලංක පැත්තකට ගිහාම පොඩක් ඒක ටිකක් බිඳනවා ඒක ටිකක් අපිට ගොඩනගන්න පුළුවන් ශක්තියක් එනවා ඉතින් ඒ නිසා මම කියන්නේ ගොඩක් දුරට ටෝකියෝ තෝරගන්න එපා කියලා ඒකයි මම කිව්වේ නැත්තම් ඔයාලා හිතන්න පුළුවන් වැරදිට මෙයා කියන්නේ මේ ටෝකියෝ හරි නෑ කියන එක. එහෙම නෙමෙයි මම කියන්නේ අර මගේ මතයට අනුව මොකද ස්ටුඩන්ට් කෙනෙක් විදියට එනවා නම් ඇත්තටම ටෝකියෝ කියන නගරේ හරි අමාරුයි. ගොඩක්ම ලිවිං කොස්ට් එක වැඩි නිසා ඉතින් පුළුවන් තරම් ඇතුල් පැත්තකින් කියන්නේ නගර බදසන්නව නෙමෙයි ගමක පැත්තකින් තෝරගන්න පුළුවන් නම් මං හිතනවා අපට හොඳයි කියලා රස්සාවල් තියෙන පැත්තක. ඉතින් මම ඉස්සෙල්ලා ගුම්මදිද්දිත් අතර මගේ අතේ දුරෙන් රස්සාව තිබුණ නැහැ. විනාඩි 20ක 25ක විතර මම ගියා ට්‍රේන් එකකින් ගිහිල්ලා එහෙම ගිහින් තමයි කාලේජ් එක වැඩ කරේ. හැබැයි ඒ වැඩ කරලේ වැඩ කරේ නයිට් තිබුණා විශේෂම ගෑන් ළමයින්ට නයිට් තිබුණා සේෆ්ටි විදිහට සේෆ් විදිහට අපිට වැඩ කරලා එන්නත් පුළුවන් වුණා ට්‍රාන්ස්පෝර්ට් තිබ්බා ඉතින් ඔහොම තමයි ඉතින් කතාව. ඉතින් මම විශේෂම ගෑන් ළමයින්ට කියන්නේ කැමති ටෝකියෝ වලට එන්න කලින් දෙපාරක් තුන් පාරක් නෙමෙයි 10 පාරක් විතර හිතන්න. මේ මගේ අත්දැකීම. ගොඩක් අය කියයි ඉතින් ටෝකියෝ හොඳයි ඔය කියන තරම් නරක නෑ කියලා. සමහරක් අයට අල්ලයි. ඉතින් අවුලක් නෑ. සමහරක් අයට හොඳ නැති වෙයි. ඉතින් අමාරු වැඩෙන කලින් තමයි මම කියන්නේ කාගෙන් හරි දන්න කෙනෙක් මේ පැතිවල ඉන්න කෙනෙක්ගෙන් අහලා බලලා එන්න. ඔයාගේ යාළුවෙක් ඉන්නවා රස්සාවක් හොල දෙනවා කියලා කියනවනම් එහෙම සැටිස්ෆයි නම් අවුලක් නැහැ. ඔයාට හරියටම රස්සාවක් හම්බ වෙනවා මෙහෙට ආවට පස්සේ. සාමාන්‍ය ස්ථිර රස්සාවක්. ඉතින් එතකොට අවුලක් නැහැ. ඉතින් අර මම කියන්නේ ටෝකියෝ කියන්නේ සෙන්මුන් ගක්සේ කෙනෙක් කරේ ලැනිවේජ් එක ගක්සේ කෙනෙක් කරි එනවා නං මේ අර මුලිම තෝකියෝ දාන්න එපා කෙනෙක මම කියන්න කැමති ගැන මෙහෙ සෑහෙන්න ඒකාකාරයසා වියදම වැඩි නිසා ඉතින් පොඩ හිතල බලාලා ඒක ගැන තීරණයක් ගන්න ති මේ මගේ අදහස මගේ අත්දැකිම්වලට අනුව කියන්නේ ම තික නිසා පොඩ හිතල බගන්න ඒකගේ මං මුලිම කිය මේක බල්ලා සමරක්කට කියන මේකට පිස්සු කියලා තෝකයහෙමන රස්සාවල් තියෙනවා කරගන්න පුලන් එයාට හවාගන්න පුරුණට වාට හවාගන්න පුලන් කියලා කියන්න බොලාදක කැමන්ගේ මිනිස්සුන්ගේ තියෙන මත සහ මිනිස්සුන් තියෙන ආසාවල් සහ මිනිස්සුන්ගේ තියෙන කෙනෙකාට මිනිස්සු වෙනස් නති ම හිතන විදිනම වෙන කෙනෙක් හිතන්න තෝක තමයි හොඳම රේ වගේ හෙම හිත නති බහුතරයක් මම කිව එකයි මගේ සෙල්මොන්නගේ යාලුවනුත් මඟ මට විතද මේ ප්‍රශ් තියන කෙක මට දැනගන්න ඔන්න නිසා මගේ යාලුවගේ හම දන්නදන්නගේ හැමෝ මගේෙ තෝකී යදා තෝකයෝ යදා භවිතවලින්ම මේ ළමයිට එපා වෙලා ඉතිං ඒකම කියන්න ඉතින් ඔලත් හිත්ල බල්ල තිරණය කරන්න මං හිතනවා ඉතින් මෙහෙම අත්දැකීම් බෙදාගන්න එක හොඳයි කියලා එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් කෙනෙක් හිතනවා ඉතින් අර හැමදේම සරල ඒකාකාරී රටාවන් වලට වීඩියෝ ගේන්නේ නැතුව මේ විදිහටත් වීඩියෝස් ගන්න බලන්න හිතුණා මට ගෙනල්ලා බලන්න හිතුණා. ඉතින් මගේ අත්දැකීම් ඔයාලට කියන්නේ ඒකම සාමාන්‍යයෙන් අර මගෙන් වෙච්ච අත්පසුවීම් සහ ඒ දේවල් ඔයාලට නොවෙන්න තමයි මම මගේ අත්දැකීම් බෙදාගන්නේ. කතා බහක් වුණාට
මං හිතනවා මං කියන ගොඩක් දේවල් ඔයාලට වටිනා ඇති කියලා. ඉතින් ඒකයි මම මේ විදිහට වීඩියෝස් කරන්නේ. ඉතින් ආයිත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. වැදගත් වීඩියෝ එකක් අරන් එන්නම්. එනයිතකම් මේ වීඩියෝ එක බලලා තියාගන්න. මාව සබස්ක්‍රයිබ් කරන්න. ඔයාලට වටින වීඩියෝස් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් අදට සමු ගන්නවා. පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බුදු සරණයි. බයි බයි.